My doctor. අංශභාගය කියන්නේ මොළේ ලේ ගමනාගමනය හදිසියේ අඩාල වීම නිසා එහි කොටසක් මිය යාමයි. මෙය මොළේ රුධිර නාල ලේ කැටයකින් අවහිර වීම නිසා හෝ මොළයට ලේ ගැලීමක් නිසා සිදුවිය හැකියි. අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් අධික වීම, දුම්බීම, මත්පැන් පානය, අධි ස්ථූලතාවය වැනි හේතු නිසා රුධිර නාලවල ලේ කැටි ඇතිවීම වගේම යම් යම් රෝග නිසා ඇඟේ වෙනත් තැන්වල හිරවී ඇති ලේ කැටි කැඩී ගොස් මොළේ නාරවල හිරවීමද සිදුවිය හැකියි. ඔබ වහාම පැය 4:00මාරක් ඇතුළත රෝහලක් වෙත පැමිණියහොත් ලේ කැටියක් නිසා රුධිර නාල අවහිරවීමක් සිදුවී ඇත්නම් ලේ කැටි දිය කිරීම සඳහා ලබා දෙන එන්නත ලබා දිය හැකියි. නමුත් මෙම පහසුකම ලංකාවේ සෑම රෝහලකම නැහැ. ඔබ පහසුකම් ඇති රෝහලකට පැය 4:00මාරක් ඇතුළත පැමිණියා යැයි සිතමු. නමුත් මෙම එන්නත ලබා දීමට තවත් කරුණු කිහිපයක් සලකා බැලිය යුතුයි.